මේ ගෙවිලා ගිය සංසුන් තප්පර කීපය ඔබට කොහොමද දැනුනේ? ඔබේ මනසට කොහොමද දැනුනේ? උදෑසනස් ඇරපු වෙලාවේ ඉඳන් රාත්‍රියේ නින්දට යනතුරුම ඔබේ සවන් පුරාවට ඇසෙන්නේ මහා ഘോഷාවක් නේද? වාහන සද්ද, මිනිසුන්ගේ කතාබහ, දුරකථන ඇමතුම් සහ පණිවිඩ මේ වගේ අනේක දේවල් වලින් අපේ මනසට තප්පරයකවත් විවේකයක් ලැබෙන්නේ නෑ. මේ නිසා අද මම කතා කරන්නේ මේ ഘോഷාකාරී ලෝකයේ ඔබට හිමි වී ගිය ලොකුම ශක්තිය ගැන. ඒ තමයි නිහඬතාවය. සෙන් දර්ශනයට අනුව අපේ මනස හරියට මඩ වතුර පිරුණු වීදුරුවක් වගේ. වේක හොලවල කලබල කරනකන් ඒ වතුර බොර පාටයි. හැබැයි ඒ වතුර වීදුරුව කිසිම සද්දයක් නැතුව නිශ්චලව තියලා තිබ්බොත් ටික වේලාවකින් අර මඩ ටික ඔක්කොම යටට බහැලා වතුර ටික සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙනවා. නිහඬතාවය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඔබ බාහිර ලෝකයෙන් අයින් වෙලා දවසට විනාඩි 10ක් නිහඬව එක තැනක වාඩි වෙලා හිටියොත් ඔබේ සිතේ තියෙන ප්‍රශ්න, ආතතීන්, කලබලකාරී බව වගේ සියලුම දේවල් අර මඩ වගේ යට ගිහින් ඔබේ මනස පුදුමාකාර විදියට පැහැදිලි වෙනවා. ගොඩක් අය මේ නිහඬතාවයට බයයි. ෆෝන් එක නැතුව, ටීවී එක නැතුව තනියම ඉන්නකොට එයාලට පාළුවක් අමුත්තක් දැනෙනවා. ඒකට හේතුව තමයි ඒ නිහඬ වෙලාවට අපේ ඇතුලාන්තයේ තියෙන සැබෑ හඬ, අපේ සැබෑ ප්‍රශ්න හැමදේම අපිට හෙන්න ගන්න එක. ඒකට බය වෙන්න එපා. ඒ වෙනුවට අද ඉඳන් පුංචි පුරුද්දක් ඇති කරගන්න. දවසට විනාඩි 5ක් ෆෝන් එක අයින් කරලා ඇස් පියාගෙන ඔබේ හුස්ම වැටෙන රටාවට අවධානය දීලා කිසිම දෙයක් නොකර නිහඬව ඉන්න. ශබ්දය විසින් ඔබ වෙහෙසටපත් කරනකොට ඒ නිහඬතාවය විසින් අනිවාර්යෙන් ඔබ සුවපත් කරાવી. ඒ නිසා ඒ නිහඬ භවයේ තියෙන මහා බලය අත්විඳින්න. සිත නිදහස් කරගන්න, සැනසීම ළඟා කරගන්න. තවත් මෙවැනි සංසුන් නිමේෂයන් සඳහා නිසල ආරණ්‍ය සමගින් රැඳී සිටින්න. එහෙනම් සුබ දවසක් ඔයාට.